අද දිනේදී මුලින්ම සංග්‍රාමයට පිවිසෙන්නේ දුමාල්ගේ කණ්ඩායමින් තරිඳු ලක්ෂාන්. ඔහුත් සමග ද්වන්දයට එකතු වන්නේ උදාරා කාර්යප්පෙනුම. තරිඳු සහ උදාරා කියන තරඟකරුවා තරඟකාරියත් සුපර් බැටල් එකට යොදන්න හේතුව තරිඳුගේ ගායන පරාසය බොහොම ඉහළට විහිදලා යන ගායන පරාසයක් තියෙනවා. ඒ වගේම තමයි උදාරාගෙත් ඒ විදිහටම කියන්නේ සප්තක තුනම ඇසුරු කරමින් ගායනා කිරීමේ හැකියාවක් තියෙනවා. තරිඳුට හම්බ වෙනවා උදාරාත් එක්ක බැටල් කරන්න කඳුපාමුල සිට ආත්මාලියනගේ මහත්මයාගේ ගීතය. එතකොට උදාරට හම්බ වෙන්නේ තරිඳුත් එක්ක බැටල් කරන්න ශ්‍රී ලංකා මා ප්‍රියාදර ජයභූමි ලතා මංගেশකර් කියන ඒ විශිෂ්ට ගායිකාව ගායනා කරපු ගීතය. සුබවතන ඔබ දෙපළට. මේ ගීත දෙක තරඟයක් තුළදී තරඟකරුවන් දෙදෙනෙක් එක තැනකදී ගායනා කරද්දී මේ ගීත දෙක හාත්පසින්ම වෙනස්. දුමාල් වර්ණකුල සූරිය සිය කණ්ඩායම් සමාජිකයන් දෙදෙනාට තරග වදින්නට නියමිත ගීත සහ ඊට අවශ්‍ය පුහුණුව ලබා දීම සිදු කළ යුතු වෙනවා. බැටල් රවුන්ඩ් එකට වඩා ගොඩක්ම තේම තරගයක් තමයි සුපර් බැටල් එකේ තියෙන්නේ. ඉතින් මම හිතනවා බැටල් රවුන්ඩ් එකේට වඩා දෙයක් මට මේ සුපර් බැටල් එකේ කරන්න පුළුවන්. මේ තරගය ටිකක් වෙනස් තරගයක්. ද්වන්ද සංග්‍රාමයේ අත්දැකීමට වඩා මෙහි ඉදිරිපත් කිරීම වෙනස්. ඔවුන්ට අභියෝග කළ යුතු වන්නේ එකිනෙකට වෙනස් ගීත දෙකකින්. දුමාල් ඔහුගේ සගයන් දෙදෙනා දැනුවත් කරන්නේ ඒ පිළිබඳව. මේ තරඟ වටේදී මටත් තනතුරත් ගායනා කරන්න වෙලේ වෙනස්ම ගීත දෙකක්. මම හිතනවා මට ලැබිච්ච ගීතය මගේ හැකියාවන් උපරිමෙන් පෙන්වන්න පුළුවන් ඉතාමත් හොඳ ගීතයක් කියලා. තරිඳුගේ කටහඬින් වේදිකාව ජය ගන්නට අවශ්‍ය දැනුම ලබා දීමයි දුමාල් මීළඟට සිදු කරන්නේ. ඒ වගේම ලොකු අඩුපාඩුවක් පේන්නේ නැහැ. එළියට දෙන්න සද්දේ. අවුට් සිං කරන්න එපා. වෙන ලොකු ගැටලුවක් පේන්නේ නැහැ. ගායනය වගේම එහි තිබෙන ශිල්පීය ක්‍රමවේදයන් ඉදිරිපත් කිරීමත් මෙහිදී හුඟක් වැදගත්. උදාරා ඉන් සන්නද්ධ කිරීමයි මෙහිදී වැදගත් වන්නේ. ඉතින් තරිඳුට හොඳ අභියෝගයක් එල්ල කරලා අවසන් 18 දෙනා අතරට එන්න තමයි මගේ බලාපොරොත්තු. මම ඒකෙන් බලාපොරොත්තු අවසන් 18 දෙනා අතර යෑමට. මට තමයි අමාරු වෙන්නේ ඒ දෙදෙනාගෙන් කෙනෙක් තෝරන්න ඔවුන්ගේ හැකියාවත් එක්ක. නමුත් තරගයක් හැටියට ගත්තාම ඊටාම හොඳ තරගයක් පවතී කියලා විශ්වාස කරන්න පුළුවන් තරගයක්. වෙනස්ම ආකාරයේ ගීත දෙකක් සුසංයෝජනය වෙද්දී වෙනම පැහැයක් මේ තරගයට ගන්න පුළුවන්. දිනේ පළමුවෙන්ම තරඟ වදින්නේ තරිඳු ලක්ෂාන්.
එතන සිටිමි කඳු පාමුල සිට නැහැනට සමවැද මා ගයනාගේ ඔබට ඇසෙනවද කඳු මුදුනේ සිට නිවස් එළනු මැන